අසාර්ථක වීම අහිමි වීම 100,000 ගානකට පස්සෙත් තමන්ගේ හීන පස්සෙන් දුවන කොල්ලෙක් කෙල්ලෙක් ඉන්නවා නම් එයාලගේ ජීවිත එයාලටවත් අයිති නෑ ළමයි. ඒවල අයිතිය තියෙන්නේ එයා ගොඩනගපු දේවල් භුක්ති විඳින තමන්ගේ ළඟ ඉන්න මිනිස්සුන්ට. කට්ටක් කාලා ගොඩ යන කෙනෙක් ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙන්නේ තමන්ගේ වටේ ඉන්න මිනිස්සු ඒවල ප්‍රතිලාභ භුක්ති විඳිනවා, ඒ මිනිස්සු සැප විඳිනවා දැකලා. එහින්දා තමන්ගේ ළඟ ඉන්න තමන්ගේ පවුලේ ඉන්න කෙනා එහෙම දුක් විඳලා ගොඩ යන්න දඟලන කෙනෙක් නම් එයාව අයිති කරගන්න කලින් එයාව ආදරයෙන් පරිස්සමෙන් රැක බලා ගන්න. මොකද එහෙම මිනිස්සුන්ගේ අතීත ජීවිත කතා ඇතුලේ තියෙන වේදනාවල් ටික එයාලගේ ජීවිත ඇතුලේ තියෙන අසාර්ථක වීම් වල දැරීම දන්නේ ළමයි මේ ස්වභාව ධර්මයේ විතරමයි.